Very nice. හෙලෝ කොහොමද ඔයගලන්ට අද අපි හදන්න යන්නේ හයනිස් චිකන් රයිස් කියන රයිස් එක. මේක චයිනීස් රෙසිපි එකක්. ඉතින් මේක චයිනීස් විදිහට තමයි මේකේ ඔක්කොම තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒවම තියෙන්නේ. මේකට දැන් අපේ ගෙදරට හරියන්න චිකන් තයිස් අපි අරන් තියෙනවා හතරක්. ඊට පස්සේ මේකට මම ලුණු දාගන්නවා. ඔයාලගේ රස පදමට ලුණු දාගන්න. මේක ෂෝට් කට් වර්ෂන් එක. ඔක්කොම ටික හැදුවා හදලා රයිස් කුකරකට දැම්ම බත් එකත් එක්කම ඉදෙන්න තිබ්බා. එච්චරයි කරන්න තියෙන හරිම ලේසි. දැනට දැන් මේ චිකන් එකට මම අරන් තියෙනවා මේකට දාන්න ඕනේ තල තෙල්. සාමාන්‍ය මේස හැඳි එකමාරක් දෙකක් විතර වගේ වෙන්න තල තෙල් ටිකක් දාලා ඔයා අර රයිස් එකට ඕන කරන ඉතුරු ඒවා ටික ලෑස්ති කරන කමං මේක ටිකක් වෙලා මැරිනේට් වෙන්න තියනවා. මම මේක මේ ෆ්‍රිජ් එකෙන් ගත්තු ගමන්මයි හොදලා කරලා මේක මැරිනේට් වෙන්න පොඩ්ඩක් වෙලා තියෙනවා. ඊට පස්සේ මේකට මුළු රෙසිපි එකටම ලුණු ගෙඩි සාමාන්‍යයෙන් බී ලුණු ගෙඩි මධ්‍යම ප්‍රමාණයක් 3ක් සුදු ලුණු ටිකක් ඕන වෙනවා. කැම්බෝඩියා වල තියෙනවා සුදු ලුණු සුද්ධ කරලා සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. ඒක මම සාමාන්‍යයෙන් කරන්නේ ඔක්කොම ටික ෆ්‍රිජ් එකේම තිබිලා නරක් වෙන හින්දා ගොඩක් වෙලාවට ඔක්කොම ටික එකට චොප් කරලා ෆ්‍රීසර් එකට දානවා. ඒ වගේමයි මේ ඉඟුරු සුද්ධ කරා මේ ෆ්‍රීසර් එකට දැම්ම ෆ්ලැට් ෆ්‍රීස් කරලා තියෙනවා. එතකොට මට ඕන වෙලාවට කෑලි කෑලි කඩලා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙච්චරක ප්‍රමාණයක වගේ ඉඟුරු හොඳට කොටලා මේකට දාන්න. ඊට පස්සේ මේ ගත්තු බීලුණු ටික අපි හොඳට චොප් කරගමු. නිකන් රෆ් චොප් එකක් තමයි ඕනේ මේ ලස්සනට එහෙම එකක් ඕන වෙන්නේ නැහැ. ඔයාලට කැමති හැපෙන්න කන්න කැමති නම් ඒ කියන්නේ ලොකු කෑලි වලට කපා ගන්නත් උනා. පොඩි රෆ් චොප් එකක් තමයි මේකට ඕන වෙන්නේ. මේකට මම දැන් මේ බත් එකට ලුණු ගෙඩි එක ලුණු ගෙඩියක විතර ලුණු තිබ්බනම් ඇති. ඊට පස්සේ මේ රයිස් එකට සාමාන්‍යයෙන් වැඩිපුරම දාන්නේ ලුණු කොළ. හැබැයි දැන් මේ අපේ ගෙදර අද මේ සුපර් මාකට් එහෙම ගිහිල්ලා නැහැ සතිය දවසට සතියට ඇති වෙන ලුණු කොළ වැඩි තිබුණ නැහැ. ඒක නිසා ගෙදර ගොඩක් කොත්තමල්ලි කොළ තිබුණා. ඉතින් මම කරේ මේ කොත්තමල්ලි කොළයෙන් සබ්ස්ටිටියුට් කරා. ඔයාලට සාමාන්‍යයෙන් මේක ලුණු කොළ ඔක්කොම තියෙනවා නම් රස වැඩි. ඊට පස්සේ මේ කොත්තමල්ලි එකත් හොඳට මම චොප් කරගත්තා. ඒකත් හොඳට හීනියට කපා ගත්තා නම් ඇති. මේ ටිකට දාන්න. බත් එකට දාන්න තමයි මේ ගානම ඔයා ලුණු කොළ තියෙනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මේ ටික ඔක්කොම අරගෙන මම සාමාන්‍යයෙන් බත් එකට අපි බත් රයිස් කුකර් එකේ කප් එකෙන් 3ක් දැම්මා. ඒකටම දැම්ම දැන් අර ඉඟුරු ඊට පස්සේ කොත්තමල්ලි කොළ චොප් කරපු එක ඊට පස්සේ මේකට අපි දානවා අපි දැන් අර ගත්තු ලුණු ටික ඊට පස්සේ තව දෙයක් තමයි මේකට සුදු ලුණු ඕන වෙනවා. මම අර කිව්වා වගේ සාමාන්‍ය සුදු ලුණු බිග් දෙකක වගේ සුදු ලුණු තිබ්බනම් ඇති. අපේ ගෙදර එච්චර තිබුණ නැහැ මේ වෙලාවේ. ඒ නිසා මම සුදු ලුණු ගොඩක් දාගන්න නැහැ. සාමාන්‍යයෙන් ටිකක් තමයි මේකට දාගත්තේ. ඊට පස්සේ ඔයාට ඔයගලන්ගේ රස පදමට මේකට දාගන්න ඕනේ තව දෙයක් තමයි මොනවාද කහ කුඩු සාමාන්‍යයෙන් කොච්චරක්ද මම ওই දාන ප්‍රමාණය වගේ දැම්මනම් ඇති. සාමාන්‍යයෙන් මම හිතන්නේ මේස තේ හැන්දක් විතර වගේ කහ පාටට තිබුණා නම් ඇති. ඔයාලා සාමාන්‍ය කහ බත් එකක් හදනකොට දාන කහ ප්‍රමාණය දාගත්තා නම් හොඳටම ඇති. දැන් මේකටම අපි දාගන්න අපි අර පොඩ්ඩක් වෙලා මැරිනේට් කරපු චිකන් එක. ඒකයි තල තෙල් ටිකයි ඒක ඉතුරු වෙලා තියෙන ඔක්කොම ඒවා ටිකත් මේකටම දාගන්නවා. දාලා මේක හොඳට මික්ස් කරගන්නවා. තවත් දෙයක් තමයි මේක චයිනීස් රෙසිපි එකක්නේ. එතකොට ඒගොල්ලන් දාලා තියෙන එකට දාන්න ඕනේ. දැන් මේක ඉල්ලලා තියෙනවා චිකන් බුලියන් එහෙම නැත්නම් නෝ එහෙම නැත්නම් මැගි කියුබ් එකක්. දැන් මම මේ මැගි කියුබ් එක දානවා. මේක ඔයගලන්ට මැගි යූස් කරන්න බැයි නම් නැත්නම් බෝන් බ්‍රොත් හරි එහෙම නැත්නම් චිකන් බ්‍රොත් හරි තියෙනවා නම් වතුර දාන ප්‍රමාණයට තව චුට්ටක් වැඩිපුර ඒ බ්‍රොත් එක දාගත්තා නම් හරිම රහයි. නැත්නම් කම්ප්ලීට්ලි බ්‍රොත් එක විතර යූස් කරා නම් හරි. ඊට පස්සේ රයිස් කුකර් එකට දාලා
මේක කරන්න තියෙන්නේ රයිස් කුකර් එකේ ඔයගේ සෙටින් එක තියෙනවනේ. ඒ සෙටින් එක ප්‍රමාණයට රයිස් කුකර් එකට ඊට පස්සේ මේකේ සයිඩ් ඩිෂස් තියෙනවා. මේ සයිඩ් ඩිෂස් ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි ජින්ජර් ස්කැලියන් සෝස් එක. මේකට ඕන වෙන්නේ ෆුල් මොනවද ලූණු කොළ වලින්ම තමයි හදන්න ඕනේ. දැන් මට ගෙදර නැති නිසා මම ලූණු කොළයි බී ලූණුයි දෙකම මික්ස් කරලා තමයි දාන්නේ. මේක මාරම හරිම රහට ආපු සෝස් එකක්. මේකට ඕන වෙනවා රෆ්ලි දැන් මං කිව්වා වගේ ලූණු ඊට පස්සේ ලූණු කොළ ඔයාලා ළඟ තියෙනවා නම් ඒකත් සාමාන්‍යයෙන් හීනියට කපා ගන්න මම දැන් මේක බත් එකත් එක්ක කන හින්දා මම පුළුවන් තරම් හීනියට චොප් කර ගන්නවා මේක. ඊට පස්සේ මේකට මං එකතු කරනවා ඉඟුරුත් හොඳට කොටලා එහෙම නැත්නම් පොඩියට ලියලා බ්ලෙන්ඩ් කරලා ඔයාලා ඒ කැමති විදිහට ටෙක්ස්චර් එකක් ගොඩක්ම හරියන්න හොඳට බ්ලෙන්ඩ් කරා නම් මේ විදිහට මම ඉඟුරුයි ලුණුයි ඒ ටික ඔක්කොම එකතු කරලා හොඳට මේ වගේ ප්‍රමාණයක තෙල් හොඳට රත් වෙන්න තියලා ඊට පස්සේ මේ සෝස් එකට දාගන්න ඕන. මේකට ලුණු ටිකකුත් දාගන්න ඔයාලගේ රස හැටියට. මේක අර දැන් තෙලේ රස්නෙම මේක බැදෙනවා. හොඳටම බැදෙන එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඒක බැදීමත් තැම්බීමත් අතර වගේ දෙයක් තමයි වෙන්නේ. මාරම රහයි. මේ දැන් මං හදන්නේ අර මේ අනිත් සයිඩ් ඩිෂ් එක. මේක මේ මිරිස් සෝස් එකක්. මේකට මම ඉස්සෙල්ලා ලුණු ගෙඩි ඉතුරු වෙච්ච ලුණු ගෙඩි ඉතුරු ටිකයි මේ බර්ඩ්ස් අයි චිලි එක තියෙනවා නම් තමයි රහ. ඊට පස්සේ බර්ඩ්ස් අයි චිලි එක අරගෙන ඒක දාලා මම මේ බ්ලෙන්ඩ් කරන එකටම දානවා අර ඉතුරු වෙච්ච ලුණුයි සුදු ලුණු බික් දෙකක් විතර හොඳට සුද්ධ කරලා මේකට දානවා. ඒකත් මේ හරිම රහයි. අනිත් එක තමයි ටොබැස්කෝ සෝස් එක. හොට් සෝස් එකක් ඔයාලට වෙන ප්‍රෙෆරන්ස් එකක් තියෙනවා නම් ඒ හොට් සෝස් එකෙන් දාන්න. මම මේකෙන් මේ බොහොම ටිකයි දාන්නේ. මොකද මේ මිරිස් එක හරිම සැරයි. කන්න බැරි වෙනවා වගේ හින්දා වැඩි මං හොට් සෝස් එක දාන්නේ. මේ ගානට වගේ සෝස් එකක් දැම්ම දාලා ඉවර වෙලා ලුණු දාගන්න ඔයාලගේ රසයේ පදමට මේක හොඳට බ්ලෙන්ඩර් එකෙන් චොප් කරගන්න තමයි තියෙන්නේ. මේක චොප් කරලා ඉවර වුණාට පස්සේ සාමාන්‍යයෙන් දෙහි භාගයක්ම ඕන්න ඇත්තටම දෙහි භාගයකට පොඩ්ඩක් අඩු වෙන වගේ මම දෙහි ඔයාලගේ රසයේ තරමට දාගන්න පුළුවන්. මම මේක කාලා බලුවම ඒ වෙලාව ටිකක් සැරයි. ඒ නිසා මම සීනි පොඩකුත් එකතු කරගත්තා. දැන් මේ ඔයාලා දකින්නේ අපි ලස්සන බත් එක තියලා ඊට පස්සේ චිකන් එකත් ලස්සනට තියලා මේ ගානිෂ් එක විදිහට මම යූස් කරනවා කියුකම්බර් එහෙම නැත්නම් පිපිඤ්ඤා ටිකක් දාලා ඊට පස්සේ මේ සෝස් එකෙන් මේ ටික බෙදා ගන්නවා. සෝස් එකේ මිරිස් සෝස් එකෙන් ටිකයි ඊට පස්සේ අර ජින්ජර් ස්කැලියන් සෝස් එකෙන් ටිකයි. සාමාන්‍යයෙන් මෙහි චිකන් රයිස් තියෙන ෆේමස් චිකන් රයිස් විතරක් හදන කඩ තියෙනවා. හරිම රහයි. ඒකේ අනිවාර්යෙන් එන එකක් තමයි මිරිස් සෝස් එක. ස්කැලියන් සෝස් එක නම් එන්නේ නැහැ. ඒ වුණාට මේක මේ අපි දැන් ගෙදර හදන හින්දා ස්කැලියන් සෝස් එකක් තිබ්බහම මාරම රසයි. හරිම රහට තියෙනවා මේ කෑම එක. දැන් මේ මම රහයි කියලා හරියන්නේ නැහනේ. ඒ නිසා මම දැන් ගිහිල්ලා මේක දෙනවා අපේ ගෙදර ඉන්න ලොකුම කෑම විචාරකයාට. එයා තමයි සාමාන්‍යයෙන් කෑම වල රහ බලලා මට කියන්නේ මේක රහද නැද්ද මොකක් හරි ඒකේ ප්‍රශ්නයක් තියෙනවද එහෙම කියලා සාමාන්‍ය මට ඩිරෙක්ට් ෆීඩ්බැක් එක දෙනවා. අපි දැන් එයාගෙන් අහමු කොහොමද මේකේ රස කියලා. අනේ කෑමේ ෆීඩ්බැක් එක මොකක්ද කියලා මේ අපේ මහත්තයාගෙන් very nice. හරි එහෙනම් අපිට බලන්න ඔයගොල්ලෝ හදලා කොහොමද රහයිද මොනවද කියලා ෆීඩ්බැක් එකක් දෙන්න කමෙන්ට් එකක් දාන්න ලයික් කරන්න ෂෙයා කරන්න thank you bye bye